ඉතින් අපි කතා කරලා ඉන්නේ රහස් භාෂා කියන මාතෘකාව තමයි. අභියෝගතා යටතේ තම බුද්ධි පරීක්ෂණ යටතේ රහස් භාෂාව කියන එක තමයි කතා කරන්නේ. ඉතින් අපි තවත් යමු අභ්‍යාස ටිකකට. එම තියෙනවා ප්‍රශ්නාංක 18 සිට 23 දක්වා එක් ප්‍රශ්නය රහස් පණිවිඩ ක්‍රමයක් වන පිළිල කර ඇත. දී ඇති පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර තෝරා එයට යටින් ඉරක් අඳින්න තියෙන. යටින් ඉරක් අඳින්න. ඒතර පළවෙනි ප්‍රශ්නය මේ විදිහට තමයි දීලා තියෙන්නේ. පොලිස් යනු ECI LOP කියලා තමයි තියෙන්නේ. ECI LOP. මෙයාට අර විදිහට මේ සංඛ්‍යා වලදී වලට පහසුයි මේවා අංකණය කරගත්තොත්. කියන්නේ 1 2 3 4 5 6 කියලා අංකණය කරගත්තම ලේසි. ඒ ලේසි. දැන් මම මෙතන සිම්පල් ලකුණු පාවිච්චි කරලා තියෙන්නේ. මේ කැපිටල් වලින් ගන්නවා right? කැපිටල් වලින් ගත්තම alt ගොඩක් වෙලාවට මේ විභාගෙන් කැපිටල් ලකුණු තමයි දෙන්නේ. මට ලියෙන්නේ සිම්පල් ලකුණු කියන ප්‍රශ්නේ. අපි අංකණය කරගත්තම 1 2 3 4 5 6 කියලා අංකණය කරගත්තම ලේසි කියන්නේ බලන්න මෙතන රටාවක් තියෙනවා. මොකද්ද? E කියන්නේ 6 නම් මෙන්න මෙතන 6න් පටන් ගෙන තියෙනවා. C කියන්නේ 5 නම් 6 5 4 3 2 1 අන්න රටාව. මෙන්න රටාව. පොලිස් කියන එක මේ පැත්තට ලියලා පොලිස් කියන එක යනු මෙහෙම නම් අහන්නේ මොකක්ද අපේ ප්‍රශ්නය යන්නේ ડોක්ටර් කියන එක ලියන එක කියන්නේ ડોක්ටර් කියන එක ලියලා එකට අදාළ උත්තරයට යටින් ඉරක් අඳින්න කියලා තමයි තියෙන්නේ යටින් ඉරක් අඳින්න ඒතර ડોක්ටර් කෙනෙක් කොහොමද එන්නේ අර විදිහට අංක කරගන්නවා 1 2 3 4 5 6 6 5 4 3 2 1 R O T C O D ඔන්නෝම තමයි එන්නේ. ඒතකොට එහෙම උත්තරයක් තියෙන කීයද? R O T C O D උත්තරයක් තියෙනවා. උත්තරේ අංක 3. උත්තරය අංක 3. උත්තරේ අංක 3. හරි ඊළඟ එක ගන්න ඔය විදිහටම ඊළඟ එක මම දෙන්නම්. කොඩිය පේනවනේ පාලියෝම. ඉක්ලුවන් නැතිවද කියලා බර්ගේන් යනු ජල්තනු කියන එක මම දාන්නේ යනු කියන එකක් දාන්නම් කොහොම යනු GRA වරනේ ඔය අනිත් පැත්තේ කොහොම කියවන්න බෑ වචනේ GREAIBN ඒ රහස් වචනේ කියවන්න බෑ හරි වචනේ අනිත් පැත්තේ අපෙන් අහනවා මොකද්ද barrier මොකදනේ BARRIER කොහොමද ලියන්නේ කියලා තමයි අහන්නේ මේක කොහොමද ලියවෙන්න ඕනි කියලා අහන්නේ මේක මෙහෙමනම් මේක කොහොමද right 1 2 3 4 5 6 7 එන අර විදිහටම නෙමෙයි තියෙන්නේ මේක අර විදිහටම නෙමෙයි තියෙන්නේ මේකේ මුලම තියෙන්නේ 4 ඊපස්සේ 3 4 3 ඊපස්සේ A 4 3 2 කියලා ගමු අපිනේ 4 කියන යකරු දෙකක් 4 3 2 4 3 2 ආරකුළු එකයි තියෙන්නේ 4 3 2
පස්සේ ආයෙ ගත්තන 5 6 4 3 2 5 6 ඊට පස්සේ b වඩනවා 1 7 4 3 2 5 6 1 7 4 3 2 5 6 1 7 මේකෙත් ගත්තම 1 2 3 4 5 6 7 एक गलत 4 3 2 उडे इलाका दिए 4 3 2 R R E R R A I E V R मैंने उत्तर दिना लगता ना पहा देगा ना मारो उत्तर R R A R R I ने R R I क्या ने इतना इतना पहा नहीं पाते रहेंगे 4 3 पहा 4 3 4 3 आई से पहा देख 4 3 पहा देख और 4 3 पहा देख और इतना R R I R R I E B R R R I E B R इतना 4 3 पहा आएविल्ला देख हरि केतुවට 4 සෙන්ටර් එකනේ මොකද 4 එක සෙන්ටර් එක ඉලක්ක 7ක් තියෙනවානේ 4 සෙන්ටර් එක වෙලා 4 සෙන්ටර් වෙනවා හරිද 4 සෙන්ටර් වෙලා ඉස්සෙල්ලම 3 ගන්නවා ඊට පස්සේ මේ පැත්ත එකක් ගන්නවා ආයෙ 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 මේ පැත්ත එකක් ගන්නවා එහෙම යනවා 4 සෙන්ටර් ඉතින් 4 ගන්නවා අපි සෙන්ටර් එක විදිහට सेंटर के इधर 4 අරගෙන 4ත් එක්ක ඊට 3 5 2 6 1 7 විදිහට තමයි යන්නේ. තමයි රටාව. ඒක තමයි රටාව. හරි එකම අකුරු දෙකක් තිබුණේ තමයි එතන පොඩි ගැටලුවක් ආවේ. දෙපැත්තම එන්නේ දෙපැත්තම කියන්නේ දැන් දෙකේ මේ තිබුණ නිසා 2 5 ඒක හරිනේ තොර. උට ගැටලුවක් නැහැනේ. බර්ගේන් එක හරි. උට අපි දැන් මේකේ ප්‍රශ්න දෙකක් කරා. තව දෙකක් දෙන්නම් මම මේකේ බෝඩ් එකේ. දෙක ටක් ගාලා කරමු. දෙන්න ගමන් කරමු. ටියුට් එක වල්න ගමන් ටියුට් එක කියන අය කරන්න කලර් CLO YUR නේ. කලර් යනු කියලා කොහොමද දීලා තියෙන්නේ යනු කියලා දීලා තියෙන්නේ අකුරු මාරු කරලා දෙනවා COUR දැන් අහන මදර් කියන එක දැන් අහන්නේ MOTHER මදර් කියන එක තමයි දැන් අහන්නේ දැන් අහන්නේ මදර් කියන එක අපෙන් අහන්නේ 1 2 3 4 5 6 මේක සෙන්ටර් එකක් නැහැ ඒකට මුලින්ම අරන් තියෙනවා 3 අරගෙන 3 තන 1 3 1 U5
තුන දෙක එක තුන දෙක එක ඕ කියන්නේ හතර පහයි තුන දෙක එක හතර පහයි මෙහිනකට අඩු වෙලා ගිහිල්ලා සාරයටත් අඩුවකින වැඩිය කරන දු පැහැකෙන එතනින් මෙහට අඩුවකින වැඩි කරවිල්ලා එතනින් මෙ අඩුවකින වැඩිනවා එක දෙක තුන හතර පහයි තුන දෙක එක අය පහ හතර විදිහර මේකෙත් අපි ගම තොට එම් තොට එම් අකුර එකන එම් අකුර මැදට එනම් එම් දෙවනි අකුර ඕ තුන්වෙනි අකුර ටී එනකොට ටී හතරවෙනි අකුර H ඒක එහෙමමයි තියෙන්නේ HCR එහෙමම යන්නේ තොට TOM HCR TOM නේද එහෙනම් TOM තුන හතර තුන එක එන්න හතර දැම්මොත් එන්ට දෙක තුන හතර එක දෙක පහයි උඩ සංඛ්‍යාවටයි විතර ගන්නත් පුළුවන් ඒකයි මම බැලුවේ පොඩ්ඩක් එතකොට TOM HCR ඔව් TOM HCR හරි TOM HCR දැන් මේකෙත් H මේකෙත් කියන්නේ මොකද OUR එක එහෙම තියෙනවා මේකෙත් HCR එක ඒ විදිහම තියෙනවා ඉතින් හතරවෙනි උත්තරේ හරි හතරවෙනි උත්තරේ හරි TOM HCR TOM HCR TOM HCR ඊළඟ එක කම්පියුටර් කම්පියුටර් යනු CROEM GPU නම් අහන්නේ ඩෝටනේ DAU HTML දෙක තුන හතර පහය අට අටක් තියෙන එක අට දෙක හත හතර තුන තුන හය තුන හය හතර පහ එම සංඛ්‍යා රටාව තියෙන එකාට දෙක හත තුන හය හතර පහ දැන් ඩෝට කියන එක ගන්න තියෙන ඩෝට කියන එකේ එක 8නේ
R A E U T G H D R A E U T G H උත්තරය අංක 2 උත්තරය අංක 2 ඔව් දෙකේ කියන්නේ වකුරු දෙක මාරු ගන්න පුළුවන් වකුරු දෙක මාරු කරත් උත්තරයක් ගන්න පුළුවන් ඉතින් වකුරු දෙක මාරු කරන රටාවක් එන්නේ නැහැ ඒකයි මම එතන බැලුවේ පොඩ්ඩක් කියන්නේ දැන් එතන ප්‍රශ්නයක් යමු කරලා තියෙනවා එතන වකුරු දෙක මාරු කරොත් ඒ කියන්නේ දැන් L O C O U R නේ තියෙන්නේ එතන අපි රටාව ගද්දි L අකුර 3 නම් තියෙනවා එතන මේ O අකුර දැන් එතන අපි ගත්තේ දෙකනේ එතන 4 ගත්තොත් 3 4 ඊට පස්සේ C 1 3 4 1 3 4 1 ඊට පස්සේ ආය O එක වෙන්නේ දෙකනේ ඒකට දෙක UR කියන්නේ 5යි 5යි දෙක 5යි 3 4 1 2 5යි කියන්නේ අර ඒකත් අපිට ගන්න පුළුවන් ඒ විදිහට තරම් ගන්න පුළුවන් උත්තරේ කියන්නේ මේ විදිහට ගන්නත් උත්තර අපිට දැන් උත්තරයක් දීලා නැත්තම් සංඛ්‍යාවකට අපිට උත්තර ගන්න දැන් මේ කියන ඉරි ගන්න දීලා තියෙනවානේ ඉරි ගන්න දෙන්නේ නැතුව අපිට කියන්නේ උත්තරේ ලියන්න නම් තියෙන්නේ මේකට ගලපලා මේ විදිහට බලන්න හිතලා ගන්නත් මේ විදිහට ගන්නත් පුළුවන් මොකද මෙතන සංඛ්‍යා මේකටනේ ගලපලා තියෙන්නේ මෙතන වකුරු දෙකක් තියෙන හින්දා ඒ විදිහට ගන්න පුළුවන් මේ විදිහට ගත්තොත් උත්තරේ වෙන්නේ මේකේ T තුන T නේ T H H C කියන්නේ M THM දෙක O ER නේ ER THM OER එහෙම ගන්න පුළුවන් ගැටලුවක් නැහැ ප්‍රශ්නේ ඇහුවේ හොඳයි. එතකොට දැන් මෙතෙන්දී අර මෙහෙම ගණන් ගන්නවා. ඕක රටාවක් තියෙනවනේ දැන් මෙතන වැඩි එකේ ඉඳන් අඩු එකේ ඉඳන් වැඩි එකට මේ පැත්තට ඇවිල්ලා අතනින් ඉඳන් අඩු එකේ ඉඳන් වැඩි එකට අර පැත්තට ගිහිල්ලා තියෙනවා. සංඛ්‍යාවට දැන් මේ 1 2 3 4 5 දැම්මම මේ විදිහට ගත්තම අපිට අංකණය කරන්න පුළුවන්. නමුත් අර මේක අර වකුරු දෙකක් තියෙන අපිට දැන් මේක 4 කියලා මෙතෙන්ට කලින්ම තීරණය කරන්න බෑ නේ ඔය වකුරද 4 කියලා අපිට ගන්න බෑ කරන්න කියන උත්තර 4ක් දීලා තිබ්බොත් මේකට ගැලපෙන්න මේකට හොම් මේකට ගැලපෙන්න උත්තරේ ගොඩනගා ගන්න පුළුවන් උත්තර 4ක් දීලා නම් තියෙන්නේ නිවැරදි පිළිතුර තෝරන්න නම් තියෙන්නේ මම දුන්න එකේ නිවැරදි පිළිතුර විදියට මේක තමයි තියෙන්නේ මේක නැහැ මේක තිබ්බනම් මේකට දැන් මේ උත්තරේ නිවැරදි පිළිතුර විදියට තියෙන තු මේ උත්තරේ තිබ්බනම් ඔයාලට මේ උත්තරේට තමයි නිවැරදිවට මේකේ දොර අංකණය ගන්න මේ විදියට මේ විදියට දැම්මට මේ උත්තරේ ආවට මේ උත්තරේ වලට උත්තරයක් විතර ගන්න නැත ඉරි ගන්න නැහැ නිසා ඒක හොඳ තැනක් පොයින්ට් එක तर ඒ විදිහේ සංඛ්‍යා ඒ විදිහේ රහස් භාෂාවල අවසාන එක මම දෙන්නම් මෙන්න මේ විදිහට පේන්නේ නැති කියලා හිතනවා බෝඩ් එක පේන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න බ්‍රේක් යනු E
AR EY BDA මම මේ ගාන බෝඩ් එකේ ලියන්නේ මේ සමහර අය ඉන්නවා ඒවරේ නැති අය නිසා ඒපරේ නැති අය ඉන්නවා නිසා තමයි කියන්නේ තෝර වලට බලා ගන්න පුළුවන් නිසා අංකණය කර 8 දක්වා මේකේ තෝර ඒ අකුරු දෙකක් තියෙනවානේ ඒ අකුරු දෙකක් තියෙනවා. ඒතර මෙතෙන්දිත් අර ඔයාලා උත්තර 4 බලලා දාගත්තා නම් හොඳයි නැත්නම් ගැටලුවක් වෙන්න පුළුවන් නේ. ඉකොනොමික් කියන එකේ නම් එකම විදිය අකුරු දෙකක් තමයි තියෙන්නේ. මේ දෙක මේකට ගැලපෙන්නේ නැහැ. බලමු මේක දාගන්නේ. ඒ අකුරු D එක එතකොට මෙතෙන් ඇවිල්ලා තියෙනවා. D එක මෙතන. යකර මම ඉතුරු කරගන්නම් right y පහ හත මෙන්න හිත right ඊපස්සේ කියවර වරන් ගත්තම 8 6 4 2 මෙතන සංඛ්‍යා රටාවක් ඒ කියන්නේ මේ පැත්තෙන් ඉඳන් ඒ කියන්නේ D එකේ ඉඳන් ගත්තොත් එකක් කර උත්තර සංඛ්‍යාව විදිහට මෙන්න 1 3 5 7 ඒතර k අකුරු ඉඳන් එහාට ඒට සංඛ්‍යාව විදිහට යනවා 8 6 4 2 විදිහට සංඛ්‍යා රටාව රාස් භාෂා රටාව. ඒතර අපෙන් අහන්නේ මොකක්ද ප්‍රශ්නේ? ඉකොනොමික් ඉකොනොමික් කියන තමයි අහන්නේ. ඉකොනොමික් කියන එකට ගත්තොත් එතන මෙතන 1 2 3 නේ. 1 3 ඉස්සෙල්ලාම අපි එක ගන්නවා E ඩක් තිබ්බා O ඩක් තිබ්බා 1 3 1 2 3 4 5 7 I වලින් පටන් ගන්න උත්තරයක් තියෙනවනේ. I වලින් පටන් ගන්න උත්තරයක් තියෙනවා. ඒක මේකනේ 8නේ. IC වෙන කලින් IC ඒක 8 7 6 6 5 4 3 2 ICOM ONEC උත්තරේ 3 උත්තරය 3 උත්තරේ 3 රාස් භාෂා රාස් භාෂා සම්බන්ධව ඉතනේ අභ්‍යාස නිකම්ම කරා හරි රාස් භාෂාව තවත් ගණක් හදලා රාස් භාෂා සම්බන්ධ ටියුට් එක ඉතුරු ගණන් දෙක ඔයාලට හදන්න තියෙනවා. උනාට ගැටලුවක් ආවොත් අර මම කිව්ව විදිහට මාස් සම්බන්ධ කරගන්න පුළුවන් ඕනම වෙලාවක ප්‍රශ්නයක් තිබුණොත් අහන්න. හරි ඊළඟට දීලා තියෙනවා දක්වා දෙක ප්‍රශ්නේ මුලින් දී ඇති රීජනල් නම් ඉංග්‍රීසි වචනේ අකුරු එක්තරා රටාවකට සකසෙත. මේක මම ඉතින් විභාග ප්‍රශ්නයක් විභාගවල පාස් පේපර්ස් වලින් ගත්ත ප්‍රශ්නයක් මේක. විභාග ගොඩක මේ විදිහට ප්‍රශ්නයක් ඇද්දලා මේ ප්‍රශ්නේත් ඒ විභාග ප්‍රශ්නයක් විදිහට ආපු එකක්.
අකුරු එක්තරා රටාවකට සකසා දක්වා තිබේ. තවද ගැස්වලයින් නම් ඉංග්‍රීසි වචනේ අකුරු සිව් ආකාරයකට සකසා පහක් දක්වා තිබේ. සිව් ආකාරයකට දක්වලා තියෙනවා. රීජනල් යන වචනේ අකුරු සකසා ඇති රටාව අනුව ගැස්වලයින් යන වචනේ අකුරු සකසා ඇති පිළිතුර තෝරා ඊට නියමිත අක්කය තිත්තිර මත ලියන්නලු. හරි. එතකොට මේකේ තර විදිහම තමයි රටාව අපි අංකණය කරලා රටාව හඳුනාගමු කීපයක් හදන්න වෙනවා ඉතුරු ටික ඔයාලට හදන්න පුළුවන් වෙන්න. මෙහෙමයි IQ වගේ දේවල් මේ විභාගයට වෙනස් වෙන්නේ නැහැ සමහරෙන් කියන්නේ. IQ අපි GK වගේ නම් ශ්‍රේෂ්ඨ අනුව අහන්න බලන ප්‍රශ්න නමුත් IQ කියන ඒවා ශ්‍රේෂ්ඨ අනුව අහන්න බෑනේ. IQ තියෙන්නේ බුද්ධි වචන. ඔයාගේ බුද්ධිය, තර්කන හැකියාව සහ ඒ දේවල් මනින්න. ඒතකොට ඒ වගේම ස්පීඩ් එක හොඳ වේගයක් තියෙන්න ඕනේ මේ IQ ප්‍රශ්න පත්‍රයකට. සම්පූර්ණ ප්‍රශ්න 50 උත්තර ලියන්න. මොකද ලැබෙන්නේ පැයක වගේ කාලයක් ප්‍රශ්න 50ක් ලැබෙනවා. ඉතින් ප්‍රශ්න 50ට පැයක වගේ කාලය ඇතුළත උත්තර ලියන්න නම් හොඳ වේගයක් ගෙන හොඳ ඉක්මන් තර්කණය කිරීම හැකියාව සහ ඉක්මන් වලින් තීරණ ගන්න පුළුවන් එක තමයි තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා IQ මොකද IRD එකට ඊට පස්සේ අපි ගත්තොත් MSO exam එකට මේ ඔක්කොටම මේ IQ පේපර් එක තියෙනවා මම හිතන්නේ. ඒ නිසා ඊට අමතරව තව තියෙන ඇංකෝ විභාගවලත් ඇංකෝ විභාගවලට ඉතින් බලපාන IQ ප්‍රශ්න පත්‍රය මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම IQ ඉගෙනගෙන යන්න ඕනේ. ඒ මොඳට අභ්‍යාස කරන්න ඕනේ. ඒ කියන්නේ කටපාඩම් කරලා ලියන්න පුළුවන්. කටපාඩම් කරලා පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එක නෙවෙයි. අභ්‍යාස වලින්ම තමයි ගොඩ යන්න පුළුවන්නේ. ගැස්වලයින් දෙක තුන හතර පහ හය හත අට දෙක හත තුන හය හතර පහ කාට දෙකාද 3 6 4 5 කියන රටාව තමයි තියෙන්නේ. ඒතකොට ගැස්වලයින් කියන එක අපිට ගන්න දිනවා. ඒ විදිහට උත්තර විදිහටම ගන්නවා G E A N S I O L G E A NSIOL පිළිතුර අංක 3 පිළිතුර අංක 3 එන්නේ එකේ. රීජනල් එකේ හරියෝ ROE NG AIL ROE NG AIL
එකක් කර යන්නේ එතනින් වෙන් කරාම 1 5 2 6 3 7 4 8 ඊට තමයි යන්නේ. ඒතර අපෙන් එකෙන් තානි ගැසෝලයින් කියන එකමයි. තානි ගැසෝලයින් කියන එකමයි. ගැසෝලයින් කියන එකේ ෆිගර් එන එක G අකුර එනවා. G අකුරට පස්සේ එනින් 5 එතනින් වෙන් වෙනවා. GL AI SN OE මේක ඔයාලට පුළුවන් එතනින් වෙන් කරේ GLA ISN OE මේකෙත් තියෙන මෙතනින් වෙන් වෙලා එනක 2 3 4 5 6 පහෙන් වෙන් වෙලා තමයි 1 5 2 3 2 6 3 7 4 2 3 මෙතනත් මේක තමයි පහ ඉලක්කම. ඒතර පහෙන් වෙන් වෙනවා. එතකොට 1 5 2 6 3 7 සහ 4 8 විදිහට තමයි ඒකේ යන්නේ රටාව හඳුනාගත්තට පස්සේ ඊළඟට ගැසෝලයින්මයි රීජනල් කියන ගම ලියලා තියෙන විදි කිහිපයක් තියෙනවා. ඒක ලේසියි නේ. උත්තර දෙදි ලියලා ඉවර වෙන්න. එතන වල ඉවරන් ලේසි දැන් 2 3 4 5 7 8 7 6 5 4 3 2 කියන්නේ මෙහි ඉඳන් මෙහෙට එලා මෙහි ඉඳන් මෙහෙට ගිහලා තියෙනවා. NIL OSEG උත්තරේ අංකය හරි දාගෙන යන්න කමෙන්ට් එකක් අදලා ඉවරයි. ඒකේ උත්තරය අංක 3 උත්තරේ අංක 3 මොන රටාව 2 1 4 3 6 5 8 7 GOSILEN ඉලිතුරු අංක 4 ඉලිතුරු අංක 4
regional පහය හත අට එක දෙක තුන හතර LINE GSO terang ke tuna terang ke tuna ini kan medik mana ada wala ada kali ada itu mame උත්තර ටික දෙන්න ඕන ඉඳන් පැහැදිලි කිරීමක් කරනවා නැත්නම් මේ ඒ දන්න අය රටාව හඳුනාගත්ත අය උත්තරය අරන් ඇති උත්තරේ විතරක් දීලා ඉවොත් ඒක නම් කිසි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන් අනිත් අය නිසා තමයි දන්න විදිහත් පෙන්නලාම ඔයාලට උත්තර දෙන්නේ ආතරනේ දෙන්නේ එක අට එක හත දෙක හය තුන හතර EG මේ IS LO මෙහෙම අර මේ උත්තර ටික පැහැදිලි කරගෙන යන්නේ අර මං කිව්වා වගේ කියන්නේ මෙතන මගෙත් එක්ක සම්බන්ධලා ඉන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් එක ගමන් උත්තර දෙන්න පුළුවන් ඒ වගේම පුළුවන් කිසි දෙයකට රටාව මොකක්ද කියලා කියන උත්තරේ කියාගෙන ගියාට රටාව මොකක්ද කියලා දන්නේ නැතිව අපහසුතාවයටපත් වෙලා නැස්ස හොයන්න නම් මොකද්ද මේ උත්තරේ කොහොමද ගත්තේ කියලා ඒක හොයන්නේ හොඳයි මහන්සි වෙනවා දැනගෙන ඉන්නේ හොඳයි නේ පස්සේ ආයේ ඉතින් බලන්න නැතුව අභ්‍යාස ටික කරන්න පුළුවන් හරි එතකොට මම හිතන්නේ රහස් භාෂා සම්බන්ධව ගැටලුවක් නැතුව ඇති අපි ඊළඟ දවසේ සමීකරණ ආශ්‍රය විසඳන ගණන් කියන්නේ තියෙන මොන මිනිස් දින ගණන් ඊට පස්සේ හයිස සම්බන්ධ ගණන් මේ සම්බන්ධව උත්තර දෙන එකට ඒ සම්බන්ධ තියෙන ගණන් ටික අපි අදමු ඊළඟ දවසේ එනම් සියලු දිනාට සුබ දවසක් මේ අභ්‍යාස ටික අනිවාර්යෙන් කරන්න ඒ වගේම තමයි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මට කතා කරන්න නැත්නම් දැන් කමෙන්ට් කරපු අය ඉන්නවා ක්ලාස් එක අතරතුර ඒ කට්ටියට ගැටලුවක් නැහැ ප්‍රශ්න නැතුවද කියලා හිතනවා කමෙන්ට් තිබුණේ හින්දා ඒ වගේ ප්‍රශ්න තිබුණේ නැහැ ප්‍රශ්න තිබ්බ එක තැනක් තිබ්බා ඒක මම ඊළඟ පැහැදිලි කරා ඊට අමතරව ප්‍රශ්න ඇති වුණොත් ගණන් හදන ගමන් හරි ඊට අමතරව අභ්‍යාස කරන ගමන් හරි මම කලින් කිව්වා වගේ මගේ නම්බරයට WhatsApp කරන්න ලේසි WhatsApp හෝ voice කියන දෙකම පාවිච්චි කරන්න පුළුවන් මේකේ ගැටලුවක් නැහැ message එකක් හොදාන්න මම කිව්වා වගේ කියන්නේ සතිය දවස්වල නම් පොඩක් අකින 8:05 ටයිම් එක පොඩක් උත්තර දෙන්න බැරි වෙයි කියන්නේ ප්‍රෝබ්ලම් ෆෝන් ආන්සර් පුළුවන් ඒ සමහරලාට ආන්සර් එකක් දෙන්න කිසි කාලයක් එහෙම මොකද රාජකාරී කටයුත්ත එක නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ගැටලුවක් තිබුණොත් කතා කරන්න නැත්නම් ඔයාලා YouTube එකේ අනිවාර්යයෙන් YouTube එකට මම මේ වීඩියෝ එක අනිවාර්යෙන් දානවා ඒකවල තින්දි බලලා එතන කමෙන්ට් කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ඒවට අවස්ථාව ලැබුණු ගමන්ම රිප්ලයි කරනවා අනිවාර්යයෙන්ම එහෙනම් සියලු දෙනාට සුබ දවසක්
කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝ